Welcome to Happy Hats. On the කාලෙකින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වුණා. මේ අපේ හරිපුදුම ඉස්කෝලේ Parents Day එක. Parents Day එක කියලා කියන්නේ මොකක්ද? අපිට අමතක වෙලා තියෙන අපේ ළඟම බැඳීම් ආපහු මතක් කරලා දෙන්න හරිපුදුම ඉස්කෝලේ Happy Hats එකකින්ම අලුතින්ම හදපු concept එකක් තමයි මේ Parents Day කියලා කියන්නේ. ඊට කලින් අපි එදා කරපු වැදගත්ම දේ කියනනම් ඒ තමයි අපේ official Happy Hearts anthem එක එදා රිලීස් කරා. හැම දෙයකම theme song එකක් තියෙනවා. කියන්නේ ලංකාවේ අප ශ්‍රී ලංකාවේ ජාතික ගීය තියෙනවා වගේ, ඌව පළාතේ පළාත් ගීත තියෙනවා වගේ Happy Hearts අපිටත් ඔන්න දැන් theme song එකක් anthem එකක් තියෙනවා. Happy Hearts anthem. From quiet earth beneath our feet to golden sun's warm gentle greet, little hands that plant and grow, hearts that learn what rivers know. Our motherland, a sacred tree, roots of courage, strength and dreams. Happy hearts are shining stars, the shining strength within each heart. anthem එක launch කරාට පස්සේ අපි සාමාන්‍ය විදිහට අපේ අනිත් වැඩ ටික කරගෙන ගියා. ඉතින් මේකෙදි අපි කිහිපයක් events කරා. මම ටටක් ගාලා events ටික මොනවද කියලා කියනනම් මුලින්ම අපි paper එකක් දුන්නා. ඒ paper එකේදී අපි බැලුවේ තමන්ගේ සහකරුවා ගැන තමන්ගේ අවබෝධය කොච්චරක් තියෙනවද කියලා. ඊළඟට අපි ප්‍රශ්න අහන තරගයක් කරා. පුටුව ඇඩ් කරන සරලවම කිව්වොත් එහෙම ළඟින් ඉන්නකොට කොච්චර ළඟින් ඉඳලා තියෙනවද කියලා, ළඟින් හිටියට කොච්චර ළඟින් ඉඳලා තියෙනවද කියලා නිකන් අපිට තේරෙන දෙයක්. අඩුම අපි තමන් ළඟින් ඉන්න කෙනාට good morning කියලා තියෙනවද, අඩුම කෑවද කියලා අහලා තියෙනවද, ඒ දේවලුත් අපිට මිස් වෙලා. මොකද අපි ඒ තරමට කාර්යබහුලයි. මොකද අපිට වගකීම් වැඩි, අපි ගොඩක් පීඩණයෙන් ඉන්නේ. ඉතින් ඒ වගකීම් පීඩනය අමතක කරන්න පුළුවන් ඉවෙන්ට් එකක් විදිහට තමයි අපි මේ ඉවෙන්ට් එක දැම්මේ. ඊළඟට අපි පේපර් ඩාන්ස් එකක් කරා. ඊට පස්සේ අප්පච්චිට තමන්ගේ දරුවා වන්දරට යන්න දුන්නා. ඊළඟට හස්බන්ඩ්ට වයිෆ් ලව හොයන්න දුන්නා. සමහර දේවල් හරිම ඒ කියන්නේ හිතාගන්න බැරි වුණා. සමහර දේවල් සංවේදී, සමහර දේවල් හරිම සතුටුයි. ඇත්තටම අම්මගේ තාත්තගේ ආදරය කියන්නේ හරි සංවේදී කාරණයක්. ඉතින් අපිට ඕනි වුණේ නැහැ එදාට මෙයාලව අඬවන්න. අපිට ඕනි වුණේ එයාලගේ ඒ දෛනිකව තියෙන පීඩනේ චුට්ටක් හරි අඩු කරලා නිදහසේ නටලා, නිදහසේ විනෝදලා, නිදහසේ කාලය යන්න පුළුවන් දවසක් උදා කරලා දෙන්න. ඉතින් Happy Hats අපි දවස් ගණන් plan කරලා, සති ගණන් වෙහෙසිලා අපේම තැන මේක කරා. ඉතින් ඒක තමයි අපි ලබපු ලොකුම ජයග්‍රහණය. මොකද ඒකට හේතුව ඊට අවුරුදු ගානක කලින් අපිට චූටි පැටව දෙනකොට අපිට දෙන්න එක හේතුවක් තිබේ. ඒ තමයි අපි ආදරෙන් බලාගෙන කියන බලාපොරොත්තු. ඒ අරනම් අපිට සෙල්ලම් මිදුලක්වත්, ලොකු ලස්සන පන්ති කාමරවත් එහෙම කිසිම දෙයක් තිබෙන්නේ නැහැ. හැබැයි දැන් ලස්සන සෙල්ලම් මිදුලක්, ලස්සන පන්ති කාමර, ෆොටෝස් ගන්න වෙනම ෆොටෝ කෝනර්ස්, එතකොට CCTV කැමරා, එතකොට ICT lab, මේ හැමදේම තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි අපේ දෙමාපියන්ට, දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ අපි ගැන තිබ්බ විශ්වාසයට කෘතඥයි. ඉතින් මේ ඉවෙන්ට් එක පුරාවටම අපිට ගොඩාක් අය උදව් කරා. දෙමාපියෝ හුඟක් උදව් කරා. අපිත් එක්ක හැමදාම හැවනල්ලක් වගේ ඉන්න අපේ ප්‍රමුඛ අයියා, DJ, sounds, lights හැමදේම දුන්න අපේ ප්‍රමුඛ අයියා. ඉතින් හුඟක් ස්තුතියි. ඒ වගේම PSX මිගන් කෝප හැමදේම අපිට සපයවුවේ අපේ කුමාර අයියා. ඉතින් බොහොම ස්තුතියි මේ හැමෝටම, සහ නමින් නොකිව්ව, නම් නොකරපු, අමතක වෙච්ච හැමෝටම හුඟක් ස්තුතියි. මේ තමයි අපේ හරිම ලස්සන හරිපුදුම ඉස්කෝලේ. DJ Lemon Cup.